සුබ දවසක්. සුපුරුදු ආදරෙන් වෙනද වගේම අදත් අපි අවිල්ලා ඉන්නවා ගෝල්ඩ් වයිරල් තුලින් ඔබේ ආලින්දයට. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නැරම හොඳම දේ සොයාගෙන යන මේ ගමනේ අද දවසේ අපි අවිල්ලා ඉන්නේ මාතලේ ඩ්‍රීම් බියුටි සැලොන් එකට. දෙගටම අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ඔබට මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්. මාස කීපයකට කලින් සෝෂල් මීඩියා කලබුමේ බ්‍රයිඩල් වීඩියෝ එකක් සම්බන්ධයි. ඔබ හිතුවද ඒ වීඩියෝ එක මේ තරමටම වයිරල් වෙයි කියලා? බ්‍රයිඩ් කෙනෙක් ඩම්මියක් කරලා බාර දෙන වීඩියෝ එකක් තමයි මම කරේ. ඔයාලට මතකද මේට මාස කීපයකට කලින් සෝෂල් මීඩියා කලබුමින් සෝෂල් මීඩියා වල වයිරල් වුණු ඩෝල් බ්‍රයිඩ් වීඩියෝ එක? ලක්ෂ 15කට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් තිබුණු නිසාම අද දවසේ අපි හිතුවා ඒ වීඩියෝ එකේ ඒ සැලොන් එක හොයාගෙන එන්න. ඒ වෙන කොහෙවත් නෙවෙයි. මාතලේ ඩ්‍රීම් බියුටි සැලොන්. ඉතින් අද දවසේ අපේ මේ සොඳුරු කතාබහට එකතු වෙනවා මාතලේ ඩ්‍රීම් බියුටි සැලොන්හි හිමිකාරිනිය එරන්දි මහත්මිය. අයිබෝන්. අද දවසේ අපි මුලින්ම කතා කරමු මුළු මාතලේ දිස්ත්‍රික්කයේම කලඹපු මොකක්ද මේ ඩ්‍රීම් බියුටි සැලොන් එක කියලා කියන්නේ. ඔව් අයිෂා, මුලින්ම ස්තුතිවන්ත වෙනවා මම මේ වැඩසටහනට සම්බන්ධ කරගත් සියත ගෝල්ඩ් වයිරල් වැඩසටහනේ කාර්ය මණ්ඩලයට. මම සැලොන් එක පටන් ගන්න දැන් අවුරුදු 7ක් වෙනවා. සැලොන් එක පටන් ගන්න කලින් ශේෂ්ත්‍රය තුල වසර ගණනාවක් වැඩ කළා තමයි මම සැලොන් එක ඕපන් කරේ. ඔයාට ඔයාගේ ලස්සන තවදවත් වැඩි කරගන්න ඕනි නම් ඔයාගේ සිහින රූපය යථාර්ථයක් කරගන්න ඕනි නම් ඔයා යන්න ඕනි හරිම තැන. හොඳම තැන තමයි මාතලේ ඩ්‍රීම් බියුටි සැලොන් කියලා කියන්නේ. ඉතින් මම ඔබෙන් අහන්න කැමතියි මේ ඔබේ සැලොන් එකට එන ක්ලයන්ට් කෙනෙක්ට ලබා ගන්න පුළුවන් මොන වගේ සේවාවක්ද? ඔව්, මම අංශ 3ක් යටතේ කරනවා. hair, beauty, bridal. ඔබේ සැලොන් එකට පැමිණෙන ක්ලයන්ට් කෙනෙක්ට hair, beauty, bridal යන අංශ 3ෙන්ම සේවාවන් ලබා ගන්න පුළුවන් කියලා ඔබ අපිට පැවසුවා. ඉතින් මම මෙන්න මේ විදිහට අහනවා. hair එක සම්බන්ධයෙන් කෙනෙක්ට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද? hair එක සම්බන්ධයෙන් oil massage, tonic massage, condition massage, එතකොට rebonding, relaxing, straightening, hair cutting, black color, passion color, bleaching ඒවා තමයි hair එක සම්බන්ධව කරන්නේ. ඒ වගේම තමයි beauty සම්බන්ධයෙන් කෙනෙක්ට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද? ඔව්, beauty එක ගැන කතා කරත් piercing, waxing, facial, hair සහ beauty පිළිබඳව අපි කතා බහ කළා. මේට අමතරව ඔබේ ක්ලයන්ට් කෙනෙක්ට ලබා ගන්න පුළුවන් සේවාවන් ගැන අපි කතා බහ කරමු. ඔව්, normal dressing and bridal dressing කරනවා. අලුතින් දැන් වැඩිල්ලුමක් තියෙනවා plain tin makeup වලට. ඉතින් අපි අලුතින් එක පටන් ගන්න දැන් කරගෙන යනවා. වැඩසටහන ආරම්භයේදීම මම ඔබට පැවසුවා මාස කිහිපයකට කලින් සෝෂල් මීඩියා කලබුමේ සෝෂල් මීඩියා වල වයිරල් වුණු ඩෝල් බ්‍රයිඩල් වීඩියෝ එකක් සම්බන්ධව. ඉතින් මං හිතුවා මේ වෙලාවේ අපි ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. ඒ වීඩියෝ එක ගැන අපි කතා බහ කරනකොට ඔබ හිතුවද ඒ වීඩියෝ එක මේ තරමටම වයිරල් වෙයි කියලා? ඇත්තටම මම මේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන කරපු වීඩියෝ එකක් නෙමෙයි. උනාට ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බ වුණා. කස්ටමර්ස්ලා ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙන්නේ වෙනස් අලුත් නිර්මාණ. ඉතින් අලුත් නිර්මාණ ඔස්සේ තමයි අපි කස්ටමර්ස්ලා අතරට යන්න ඕනි. මාත් වෙනස් දෙයක් කරා. මං හිතුවටත් වඩා පළවෙනි වීඩියෝ එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බ වුණා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. යවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකව කරගෙන ඉන්නවා මං මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආස හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙවන් ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරිනේ සදා ඔබ දැක ගන්න මම මේ වීඩියෝ එක කරේ හෝම් කමින් කපල් එකක්. ඉතින් හෝම් කමින් කපල් එකක් බ්‍රයිඩ් කෙනෙක් ඩම්මියක් කරලා බාර දෙන වීඩියෝ එකක් තමයි මම කරේ. ඉතින් හිතුවට ඔච්චර ප්‍රතිචාර හම්බෙයි කියලා ඇත්තටම හිතුවේ නෑ. ඒ වුණාට ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බුණා. වයිරල් වුණු ඩෝල් බ්‍රයිඩ් වීඩියෝ එක ගැන අපි මේ විදිහට කතා බහ කරනකොට ඒ වගේම තවත් හරි අපූර්ව ෆොටෝ ෂූට් එකක් වයිරල් වුණා. ඒ තමයි ඉන්දියන් හෝම් කමින් ෆොටෝ ෂූට් එක. අපි ඒ ගැන කතා බහ කරමු.
ඔව් ඇත්තටම දිශානියම ඩ්‍රෙස් කරලා තියෙන්නේ හෝම් කමින් බ්‍රයිඩ් කෙනෙක් විදියට ලෙහන් එකකින්. ඇගේ මේකප් එක ගැන කතා කරොත් මම ස්කින් කලර් එකට කිසිම හානියක් නොවන ආකාරයට ස්කින් කලර් එකටම තව ෆවුන්ඩේෂන් එක යොදාගෙන තියෙන්නේ. ෆීචර්ස් හයිලයිට් කරලා පෙන්වන්න ඕනි හින්දා බ්‍රෂ් එක කට් කරලා මුහුණේ පැහැපත් භාවය තවත් ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. දැන් ෂිමර් එක භාවිතා කරලා තියෙනවා. ඇගේ ලිප් කලර් එක මම භාවිතා කරලා තියෙන ලෙහංග එකේ කලර් එකට මැච් කරලා. ඇත්තටම ආයේෂා මේ මේකප් එකේදී මම ප්‍රධාන තැනක් දෙන්නේ අයි මේකප් එකට. මොකද බ්‍රයිට් කෙනෙක් වීඩියෝස් වලට ඉන්නකොට ෆොටෝස් වලට ඉන්නකොට ඇස් දෙක තමයි ගොඩම ફોකස් වෙන්නේ. දිශානිට තියෙන කාන්තිමත් ඇස් දෙකක්. ඒ ඇස් දෙකේ ලස්සන තවත් වැඩි කරගන්න ඕනි හින්දා අයිලයින් එක ඩාර්ක් කරලා අයි ෂැඩෝ මම යොදාගෙන තියෙන්නේ. ඇගේ ලෙහංග එකේ කලර් එකට මැච් කරලා ඒ විදිහට තමයි මේකප් එක කරලා තියෙන්නේ. මේකප් එක ගැන අපි ඒ විදිහට කතා බහ කරනකොට ඇයගේ හෙයා එක පිළිබඳවත් අපි කතා බහ කරමු. ඔව් අනිවාර්යයෙන්ම හෙයා එක ගැන කතා කරලා ඩිෂානි කියන උස ගෑල් ළමේ මට ඕනේ නෑ එයාගේ උස තවත් ඉස්මතු කරලා පෙන්වන්න මම හයි මිස්සි හෙයා ස්ටයිල් එක තමයි යොදාගෙන තියෙන්නේ. හෙයා ස්ටයිල් එකේ ලස්සන තවත් වැඩි කරගන්න ඕනින්ද ස්ටෝන් වලින් කරන ලද මල්කිනිදි තමයි මම හෙඩ් ඩ්‍රෙස් එක විදිහට යොදාගෙන තියෙන්නේ. ඒ සුන්දර මනාලියගේ බොකේ එක සහ ජුවලරි ගැන කතා කළොත් බොකේ එක මම ඇගේ ලෙහංග එකේ කලර් එකට තමයි මැච් කරලා තියෙන්නේ. රෝස් සහ ඕකිඩ් වලින් කරන ලද බොකේ එකක් තමයි මම එයාට දීලා තියෙන්නේ. ජුවලරි සෙට් එක ගැන කතා කරොත් ඉන්දියන් හෙවි ජුවලරි සෙට් එකක් දීලා තියෙනවා. මාතලේ ඩ්‍රීම් බියුටි සැලොන් එක පිළිබඳව අද දවසේ අපි බොහෝ දේවල් කතා බහ කළා. සාමාන්‍යයෙන් ඕනෙම ෆීල්ඩ් එකක ඉන්න කෙනෙක්ට තමන්ගේ අනාගත බලාපොරොත්තු තියෙනවනේ. ඉතින් මම කැමති ඔබෙන් දැනගන්න ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව. ඔව් ආයේෂා අවුරුදු 15ක් ශේෂ්ත්‍රය තුළ සුහදශීලීව කස්ටමර්ස්ලත් එක්ක වැඩ කරගෙන යනවා. ඉදිරියටත් ඒ විදිහට වැඩ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම අලුතින් බ්‍රාන්ච් එකක් පටන් ගන්න යනවා. ඒකෙත් වැඩ කටයුතු දැන් නිමා වෙගෙන යනවා. මේ අවුරුදු අවසානයේ වගේ පටන් ගන්න පුළුවන් අපිට. ඒ වගේම රෙන්ට් එකට ඇඳුම් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒකත් දැන් වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉදිරියට ඔයාලට අපේ රෙන්ට් එකට ඇඳුම් ගන්න පුළුවන් නෝමල් ඩ්‍රෙසින් සහ බ්‍රයිඩල් ඩ්‍රෙසින් වලට. ඉතින් ආයේෂා අවුරුදු 15ක් අපි ශේෂ්ත්‍රයේ ලැබපු දැනුමත් එක්ක කස්ටමර්ට හොඳ සුහදශීලී සේවාවක් ලබා දෙන්න අප ආයතනයේ සූදානම්ව ඉන්නවා. ඔබේ සිහින මංගල දිනය. ඒ වගේම ඔබේ ආදරණීයම දවස සැලොන් ඩ්‍රීම් බියුටි තිලුන් හැදවීමට ඔබට අවශ්‍ය නම් මම සඳහන් කරන්නම් ලිපිනය සහ දුරකථන අංකය. සැලොන් ඩ්‍රීම් බියුටි නොම්බර 23 එක රජවීදිය මාතලේ 071 68 90 531. නැවතත් මේ වගේම හරවත් වූ වැඩසටහනකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබට සමු දෙනවා. මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්.